මුදලාලි පිරිත අගත්තාවයි ණයට කන්න කාලා කන්න උදේ පාන්දර මස්ත බාල්දු කරන්න කලින් ගනිපු ඒවයි සල්ලි ගෙනල්ලා දීලා ඵලයක් ඔයාලට මේ ණයට බඩු දෙන්න මේක දාන්සලක් නෙවෙයිනේ ඵලයන් මල පෙරේතේ යන්න රේ ඉඳා කාපන් ගිහිල්ලා අමන්නේ මං යන්නම් මුදලාලි යන්න කොටේද සුරවත් මොනවාද උදේ පාන්දර ඉගන්න කඩේ ඇතුළට දාන් කරන්නේ වාත් මේ ඉගන්න එක්කෙන උදේ පාන්දර හැමදාම මුසල කරන්න අපිට ගෝලිප්පයක් දෙන්න කියලා හරිද කරන්න ඕන අනිවාර්යෙන් කරමු ඒ දරුවෝ මොකක් හරි කරමු මේක බල්ල කරලා දෙන්න අනිවාර්යෙන් ඒක මොකක් හරි කරලා දෙන්න පවුනේ අසරණ දරුවෙක් කියලා මේ කොල්ල මොකක් හරි අවුලක වගේ පොඩ්ඩක් බලන්න කතා කරලා මල්ලි මොකෝ අවුල මොකක් හරි ප්‍රශ්නයක්ද මොකක් ප්‍රශ්නයක් නම් කියනකො මොකද අවුල දැන් මොකක් අවුලක් කියලා පේනවා මොකද්ද කියනකො මොකක්ද උනේ වාට මල්ලි කියනකො මොකක් හරි ප්‍රශ්නයක් කියලා අපිට තේරෙනවා ඔයාලට. ඔයා කියන්නකො මොකක්ද අවුල කියලා. මොන්න නැතුව නෙවෙයි අයි. මම උදේ කඩේට කන්න මොනවද කියන්නේ. අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ වෙලා ඉන්නේ ගෙදර. මට ඒකින්ද මගේ රස්සාවක් නැති වෙලා තියෙනවා. රස්සාවෙන් මාව එළෙව්වා. මම අද උදේ ආවේ ගෙදරට කන්න මොනවද කියන්නේ. ඉඳලාලි මාව බල්ලෙක්ට වගේ රලකලා ඉඳ දැම්මේ අයි. කවදාවත් මම මේ මසරනලා නෑ අයි. මසරන වෙන්න ඕනේ නෑ කොල්ලෝ අපිත් කොල්ලෝනේ ඔයාලත් කොල්ලෝනේ අපි මොකක් හරි මෙයාට උදව්වක් කරමු මචං ඔය යංගෝ කඩේට යවංගෝ වලි කඩේට යංගෝ හිතන්න එපා ඔය එන්න මොනවා හරි අරන් දෙන්න මේ මචං යවංගෝ අපි මුදලාලි මාක්ස් මොනවද වනේ ඌ මේ ඉඳන් ආයෙමත් ඇවිල්ලා කාලා කන්නේ ඵලයන් ඔන්නරේ එයා එහෙම කතා කරන්නේ වැරදි නේද? කතා කරන්න එපා. මල්ලි ඔයා ඉල්ල බඩ කිල්ලන්න. බඩ කිල්ලගෙන ඉන්නවා. ගායි යවුලන්නේ මම. ගායි බලලා එයාගේ බඩ ටික දාන්න දෙන්නකෝ. මම ඉල්ල බඩ ටික දෙන්නකෝ. බඩ ටික දෙන්නකෝ ඔයා. මොනවද ඕන කරන බඩ ටික? මුදලාලට කියන්නකෝ ඕන බඩ ටික. මුදලාල මේ මල්ලි කියන බඩ ටික දාලා දෙන්නකෝ. පොඩියක් ඕනේ ඇයි හාල් කිලෝ ඉඳි බණ තිබ්බනම් ඉදිමට. බලන්න මුදලාල ඒ වගේ දෙයක් ඉල්ලන්නනේ ඇවිල්ලා තියෙන්නේ. මේ එහෙම කරන්න බෑ. අපි ගෙදරකට ඕන කරන බඩ ටික අරන් දෙමු කොල්ලට. ගන්නකෝ. මාසෙකට හරියන්න මුදලාලි ගෙදරට ඕන කරන බඩු ටිකක් දාලා දෙන්නකෝ අපේ කොල්ලට. එහෙම කරන්නකෝ. මෙන්න මල්ලි බඩු ටික. දෙන්නකෝ. ආවලි. මේ ගලින් දුවේ මාත්තේ අනේ ಜಾති පින් වෙයි දින මාත්තේ. හරි. මං ගිහින් එන්නම් මාත්තේ. හරි කිව්වෝ. අලාබේ. මාත්තේ ගාන 4545 හරි නෝ මල්ලි. මුදලාලි 5000ක් තියෙනවා. ඒක සල්ලිත් මුදලාලි තියාගන්නකො. මුදලාලි කවදාවත් සල්ලිම ජීවිතේ කරගන්න එපා. මනුස්සකම් ජීවිතේ කරගන්න. මනුස්සකම් තියාගත්තොත් කවදාවත් වරදින්නේ. ඒක ඇත්ත මුදලාලි කවදාවත් මේ විදියට මනුස්සයෙක්ට කතා කරන්න එපා. ඔයාලා පොල්ලට කතා කරන විදිය හිඟන්නේ එක්ක එහෙම කතා කරන්න එපා කවදාවත්. මනුස්සයෙක්ට වැදගත් විදියට රෙස්පෙක්ට් එකක් තියලා කතා කරන්න ඉගෙන ගන්න. එහෙම කතා කරන්න එපා මුදලාලි. ඒගොල්ලත් පොඩි ප්‍රශ්නයක ඉන්නේ. ඒ නිසානේ මුදලාලිගෙන් උදව්වක් ඉල්ලලා තියෙන්නේ. මුදලාලි සල්ලිම ජීවිතේ කරගෙන මේ විදිහට වැඩ කරන්න එපා. පව් අසරණ කොල්ලෙක් මුදලාලි දන්න කියන කොල්ලෙක්නේ. එහෙම කරන්න එපා. අපිත් කොල්ලෝ අපිටත් ඒ වගේ ප්‍රශ්න එන වෙලාවල් තියෙනවා. මුදලාලිට වුණත් සල්ලි අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා මුදලාලි කවදාවත් ඒ විදිහට කරන්න එපා. අනිත් දවසේ අනිත් මිනිස්සුන්ටත් උමනාවක් වුණාම මේ විදිහටවත් වැඩ කරන්න. සල්ලිම ජීවිතේ කරගෙන වැඩ කරන්න එපා. මට තේරෙනවා මහත්තයෝ මගේ අතින් ලොකු වැරද්දක් වුණේ කියලා. මිනිස්සුන්ගේ නැති බැරිකම් තේරුම් ගන්න බැරුව. මගේ අතින් ආයේ වගේ වැරද්දක් වුණා නම් මම වැඩ කරන්න ඕන.